කිරා මේ M50 ගැන කතා කරපු වීඩියෝ එකේ හැමෝම අහනවා Canon R50 ගැන. මොකද ඒකේ තත්ත්වය? R50 මගේ අදහස R50 එක මේ වෙලාවේ ඔයා බිගිනර් කෙනෙක් නම් එච්චර හොඳ සිලෙක්ෂන් එකක් නෙමෙයි. ඇයි ඒ? හේතුවක් තියෙනවා මම කියන්නම්. දැන් බිගිනර් කෙනෙක් තමන්ගේ ප්‍රොෆෙෂනල් ජර්නි එක පටන් ගද්දි කැමරාවෙන් ඔයාලට ටිකක් අඩු මිල කැමරාවක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ කැමරා සිස්ටම් එක ඔයා චුට්ට ඉස්සරහට යද්දි මේක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. දැන් R50 එකේ තියෙන ප්‍රශ්නේ තමයි R50 එකත් M50 එක වගේම කන්සියුමර් බොඩි එකක්. හරි. මේ තියෙන R50 කැමරාව. මේකත් M50 එක වගේම මේ ප්‍රොෆෙෂනල් වැඩ කරන්න හදපු කැමරාවක් නෙමෙයි. ප්‍රොෆෙෂනල් ඔයාට මේ වැඩක් කරගන්න පුළුවන්. නමුත් M50 එක වගේම මේක මේ කන්සියුමර් ග්‍රේඩ් කැමරා එකක්. මේකේ තියෙන ප්‍රශ්නය තමයි මෙන්න මේක. මේ මවුන්ට් එක. මේ තියෙන්නේ Canon ලගේ තියෙන අලුත් mirrorless cameras වලට ආපු මවුන්ට් එක. ඕකට කියන්නේ RF මවුන්ට් එක කියලා. EOS R කියන කැමරා එකේ ඉඳගෙන ඉස්සරහට ආපු ඔක්කොම කැමරා වලට Canon ලගේ තියෙන්නේ මේ RF මවුන්ට් එක. දැන් මේ RF මවුන්ට් එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ RF මවුන්ට් එකට තියෙන ප්‍රොෆෙෂනල් lenses හරිම මිලෙන් වැඩි. දැන් අනිත් කැමරාවලත් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් Sony වගේ කැමරාස් වල ගත්තොත් Sony වල එන ප්‍රොෆෙෂනල් සීරීස් එක අපි කියනවා G Master සීරීස් එක කියලා. G Master සීරීස් එකේ lenses ගණන්. හැබැයි ඒ වෙනුවට ඔයාට තියෙනවා මාකට් එකේ තව options. Sigma වල art series එක තියෙනවා. ඒතකොට තව Tamron වගේ brands තියෙනවා. මේගොල්ලෝ හදනවා අර officially එන original මේ company එකෙන් එන Sony G Master lens එකටම කිට්ටු spec එකක් තියෙන ඒ වගේම quality එකක් තියෙන lenses ඒකේ මිලෙන් භාගයකට. දැන් වැඩේ තියෙන්නේ ඔයා beginner කෙනෙක් විදිහට පටන් අරන් මේ camera system එක upgrade කරගෙන යද්දි ඔයාට තියෙන options හරි අඩුයි Canon වල තියෙන RF වගේ series එකක් එක්ක ඉස්සරහට යන්න පටන් ගත්තොත්. දැන් ඒකට තියෙන තාවකාලික විසඳුමක් විදිහට ඔයාට කියන්න පුළුවන් අර මම EOS M mount එකට තියෙන adapter එක වගේ RF2 ES RF2 අර EF ඒ කියන්නේ පරණ lenses වල පරණ DSLR lenses වලට තියෙන mount adapter එක use කරලා මේක තාවකාලිකව විසඳ ගන්න පුළුවන් කියලා. නමුත් ඒත් මං කියන්නේ ඔයාට අලුතෙන් එන දැන් මේ අලුත් එන lenses කිසිම lens එකක් මේ EF mount එකට එන්නේ නැහැ. දැන් Sigma වල ගත්තොත් EF mount එකේ lenses ඔක්කොම වගේ දැන් discontinued. දැන් අලුතෙන් එන්නේ ඔක්කොම Sony E mount එකට, එතකොට Sigma L mount එකට, ඒ වගේ mounts වලට තමයි Nikon සමහර mounts වලට එන්නේ. ඔය Nikon වලත් ඔය ප්‍රශ්නේ තියෙනවා. Z lenses ගණන් වැඩි. ඒකට වෙන option එකක් නැහැ market එකේ මේ mirrorless mount එකට. ඉතින් ඔයාට EOS R50 එකක් ගන්න පුළුවන් නම් මේ වෙලාවේ market එකේ මම හිතන්නේ ලක්ෂ 2,25,000ක් විතර වෙනවා මේකේ මේ කැමරා එකේ තියෙන එක kit lens එකත් එක්ක. දැන් ඔය කැමරාව අරගෙන 2,25,000ක් දීලා තේරුමක් නැහැ. තව lens එකකුත් අරගෙන ලක්ෂ 3කට 4කට මේක උඩට මේ price එක අරන් යන එක. දැන් ඔයාට සල්ලි තියෙන professional කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ R6 Mark II කැමරා එකක් ඒ වගේ එකක් අරගෙන කෙලින්ම තමන්ගේ තියෙන ජර්නි එක පටන් ගන්න පුළුවන් තමන්ට සල්ලි තියෙනවා. ඒකට වියදම් කරන්න ඉන්වෙස්ට් කරන්න සල්ලි තියෙනවා. නමුත් ඔයා බිගිනර් කෙනෙක් විදිහට මේ වගේ ගාණක් 2,25,000ක් මේ කැමරා බොඩි එකට වියදම් කරලා තව බැටරිස් කීපයක් අරගෙන මේකට අලුතෙන් ඇවිල්ලා තියෙන අර Sigma වල තියෙන consumer grade එකේ APS-C මේ crop sensor වලට එන Sigma 18 to මම හිතන්නේ 18 to 45 වෙන්න ඕනේ. 18 to 45 වගේ lens එකක් ගත්තොත් මෙතනම ලක්ෂ 4ක් විතර වෙනවා. ඉතින් තේරුමක් නැහැ. ඒ වෙනුවට මම කියන්නම් ඔයාලට option එකක්. ගන්න A7 III වගේ කැමරා එකක්. A7 III use මේ වෙද්දි මාකට් එකේ මම හිතන්නේ ඔයාලකට ලක්ෂ 3කට කිට්ටු වෙන්න හොයාගන්න පුළුවන්. මේ A7 IIIs තියෙනවා 2,90,000යි, හරි 2,80,000යි. සාමාන්‍යයෙන් ලොකුවට පාවිච්චි කරලා නැති, ඒ කියන්නේ මේ shutter count එක ලක්ෂ 1.5 ගියේ නැති කැමරාස් ඔයාලට හොයාගන්න පුළුවන් shutter count එක 20,000 30,000 40,000 අතර range එකේ ඔය ලක්ෂ 3 range එකට. දැන් මේක full frame කැමරා එකක්. පරණයි නමුත් full frame. තාමත් වීඩියෝ වල සාමාන්‍යයෙන් හොඳ වැඩක් ඔයාලට කරගන්න පුළුවන්. ඒ නිසා R50 වගේ කැමරා එකකට යන්නේ නැතු ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයා ලක්ෂ 1.5කින් වගේ ඔයාගේ පළවෙනි පැකේජ් එක ඔයා කම්ප්ලීට් කරගන්න. එතනින් එහාට ගිහිලා ලක්ෂ 2.5 3 රේන්ජ් එකට ඔයා වියදම් කරන්න ඔයාලට පුළුවන් නම් brand new කැමරා එකක් මේ වෙලාවේ අරගෙන Canon නැත්තම් Nikon අරගෙන
එතනින් මැද්දෙන් සෙට් වෙන එක එච්චරම හොඳ ස්මාර්ට් ඩිසිෂන් එකක් නෙමෙයි. හොඳම දේ තමයි Sony වගේ ඉකෝසිස්ටම් එකකට එහෙනම් යන එක. මොකද ඔයාට ඇති තරම් ඔප්ෂන්ස් තියෙනවා මාකට් එකේ. දැන් ඕනෙම කෙනෙක් වැඩේ මුලින් පටන් ගද්දී කැමරා එකක් කොහොම හරි කරලා ගත්තාට හැම ලෙන්ස් එකක්ම එයාට ගන්න සල්ලි නැහැ. හරි? අපි හැමෝම පටන් ගන්න එහෙම. ඒතකොට lenses rent තමයි කරන්නේ. දැන් lenses rent out කරන්න ගියාම ඔයාට RF mount තියෙන options හරිම අඩුයි. තිබුණත් සමහරවිට මිලෙන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි Sony E වගේ mount එකකට widely මේ හැම lens එකක්ම ඕනේ rental house එකක available. ඒ නිසා ඔයාට ගොඩක් options තියෙනවා. ඒ වගේම ලංකාවේ මම හිතනවා මේ වෙද්දි කැමරා මාකට් එකේ ගොඩාක් කට්ටිය කියන්නේ ඔයා මාකට් ෂෙයා එකක් විදිහට අරගෙන බැලුවොත් භාගයකට කිට්ටු වෙන්න ඉන්නේ Sony usersලා මේ වෙලාවේ. ඉතින් Sony ඔයා beginner කෙනෙක් නම් ඔයාගේ best bang for the buck ඔයා ගෙවන ගානට හොඳම වටිනාකමක් ගන්න නම් උත්සාහ කරන්නේ මං හිතන්නේ ලක්ෂ 1.5කට වැඩිය ගාණක් වියදම් කරලා Canon හෝ Nikon හෝ Fuji හෝ වෙන mount එකකට beginner කෙනෙක් යන විදිහට යන එක එච්චරම හොඳ smart decision එකක් නෙමෙයි. ඔයාට ඔයාගේ ගෙවන ගානට හොඳම ප්‍රතිඵලයක් ගන්න නම් ඕනේ ඔයා Sony වගේ ecosystem එකක් එක්ක යන එක තමයි හොඳම දේ. ඔයා ලක්ෂ 1.5කට 2කට වැඩිය වියදම් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාගේ පළවෙනි purchase එකට